ළමයි අද මම කියන්නේ ඕගොල්ලන්ට ලංකාවේ කවුරුත් කියලා දෙන්නේ නැති ට්‍රික් එකක්. එතකොට ලංකාවේ ෆේස්බුක් පේජ් එකක් ක්‍රියේට් කරලා කොහොමද ඒකෙන් ලොකු ආදායමක් ලබා ගන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේක මෙහෙමයි ඇත්තටම කිව්වොත් ලංකාවේ channel එකක් ඇත්තටම කිව්වොත් ගොඩක් කට්ටිය කරන්නේ නැහැ නේ පිටරට ටාගට් මන් කරලා කරන. එතකොට මේ තියෙන්නේ ළමයි මම මේකට මගේ channel idea එකට හැදුව වීඩියෝ එකක්. මේක ඇත්තටම ගන්න බිස්නස් ගැන උගන්වන එක. බිස්නස් ට්‍රික්ස්. එතකොට අලුත් බිස්නස් රයිට්. එතකොට මේකේ ඔපචුනිටිස් ටිකක් මම ඉස්සෙල්ලාම කියන්නම් වීඩියෝ එක පටන් ගන්න කලින්. පළවෙනි එක තමයි ළමයි ඕගොල්ලන්ට ලොකු growth එකක් ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ audience එකෙන්. හරිද? මොකද ගොඩක් අය කැමතිනේ අමතර ආදායමක් උපයන්න. එතකොට මේක ගොඩක් ලොකු ඔපචුනිටි එකක් වෙනවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ ඔඩියන්ස් එකේ growth එකට. හරිද? අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ ෂෙයා කරන්න මොකද මම කරනවා. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන වෙලාවේ තියෙන්නේ මේ channel එකේ. ඉතින් මේ channel එක තමයි business සිංහල අලුතෙන් පටන් ගත්තේ. ඉතින් ලොකු growth එකක් තියෙනවා. හරිද? එතකොට මේක මෙන්න මේ වීඩියෝස් අපිට පුළුවන් උපරිම පැය කාලක් ඇතුළත එඩිට් කරගන්න. හරිද? මම නිකන් පෙන්නන්නම් ඔයාලට මම හදපු වීඩියෝ ඔන්න බලන්න. රයිට් ඔය වගේ වීඩියෝ දැන් සාමාන්‍ය ඇල්ගොරිතම් ලව් කරන ගොඩක් වෙලාට මේ තප්පර 40ට වඩා වැඩි වීඩියෝස් වලට. ඉතින් මම ටාගට් කරන තප්පර 40ට වඩා වැඩි වීඩියෝස් හේතුව තමයි ඇල්ගොරිතම් එක ගොඩක් ලව් කරනවා කියන්නේ අපේ රීල්ස් ටික පොඩක් උස්සලා තියෙනවා. හරි. දැන් අපි ආදරය කරන කෙනෙක්ට සලකනවා. රයිට් ඒ වගේ තමයි. හරි. එතකොට ළමයි මේ වීඩියෝස් හදන්න මම ස්ක්‍රිප්ට් ජෙනරේට් කරගන්නේ තනිකර ජෙමිනි එකකින්. හරිද? මම පෙන්නන්නම් ජෙමිනි එකකින් කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. ඇතර මේකට වොයිස් කරන්නේ මම. හරිද? එතකොට දැන් ලංකාවේ channel එකක් කරනවා නම් පුතේ ඕගොල්ලන්ට ඇත්තට මේ AI වොයිස් තියෙනවා. ලංකාවේ නෝට ඒක සාර්ථක නෑ ගොඩක්. ඔයාලට වොයිස් ගන්න පුළුවන් නම් මම හිතනවා මේකේ රියල් ඔඩියන්ස් එකවත් එක ගොඩක් ඒ කියන්නේ ජෙනුවින්ලි විදිහට ඉන්නවා. හරිද? ඒත් මම ජෙමින්ට ඇවිල්ලා කියනවා මචං කියන්න ඕනේ මේ මට ලංකාවේ Facebook page නෑ මන් බිස්නස් ගැන ලංකාවේ අයට කියලා දෙන Facebook page එකක් කරනවා මට reels ideas 10ක් දෙන්න. සරලයි හරි ඕවා ඉතින් ඕන කෙනෙක්ට හිතන්න. මේ ලංකාවේ අඩුවෙන් කතා කරන හැබැයි ලොකු ලාභයක් ගන්න තියෙන ව්‍යාපාර තුනක්. අන්තර්ජාලයේ මුදල් ඉබට පටන් ගන්න විට වළක්වා ගත යුතු කරුණු පහක්. මේවා මාර ඉන්ට්‍රස්ට්. මම නම් මාර ඉන්ට්‍රස්ට් ළමයි මගේ ජීවිතේ නැස් කරෙත් මේ මනි ඔන්ලයින්. ඉතින් මම ඉන්ට්‍රස්ට් දෙයි. right ඉතින් ගොඩක් අය ඉන්ට්‍රස්ට් මොකද කීයක් හරි හොයාගන්න බලන්න. හරි. එතකොට මම කියනවා මෙන්න මේ ටයිටල් එකට මට මේකට Facebook රීල් අයිඩියා එකක් ඕනේ කියලා දාලා අපිට
ටයිටල් එක දාලා අපිට පුළුවන් මෙතනින් මේ විදිහට දෙන්න. මේ ළමයි මේ මම මේක තරහ වෙන්න එපා. මම මේ වීඩියෝ ගැන අතර වෙන වැඩක් කරනවා. මම මේ channel එකේ වීඩියෝ එක දැන් පබ්ලිෂ් කරන්න එකත් බලා ගන්න. දැන් මම මේක එඩිට් කරන්නේ පොඩි මියුසික් එකක් ඇඩ් කරනවා. හරිද? ඒ කියන්නේ තව ලව් කරනවා මේ ට්‍රෙන්ඩි මියුසික් වලට ගොඩක් මේ ලව් කරනවා ඇල්ගොරිතම් එක. මේක දාලා මෙහෙම ටස්නස් දීලා මම මෙතන ෂෙයා කියන තැන ඔබනවා රයිට් ඩන් කරා රයිට් ඉට්ස් ඕවර් රයිට් ඔයාලට පේනවා මේ රීල්ස් මාතක ඔන්න මෙන්න මේ විදිහට කරන්න දැන් ඔයා මයික් එකක් ගන්න රුපියල් 2500ක් වගේ වෙන්නේ හරිද ඔය තියෙන රස් එකේ මයික් තියෙනවා මමත් එක පාවිච්චි කරන ක්වොලිටි හොඳයි හරි මේ කියන්නේ රැකියාවක් කරන ගමන් ආවදනාවක් නැතුව මාසෙකට අමතර ආදායක් ගන්න පුළුවන් දේවල් තුනක් ගැන තමයි කියන්නේ එකක්වත් මග අරගන්න එපා පළවෙනි එක තමයි ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඔයාලට පුළුවන් පොඩි Facebook මොකද පොඩි ඊබුක් සෝරි පොඩි ඊබුක් එකක් ප්ලෑන් එකක් හෝ ග්‍රැෆික් බන්ඩල් එකක් හදලා Amazon KDP හෝ Adobe Stock කරා විකුණන්න මේක ලොකු වියදමක් කියන්නේ නැහැ මෙන්න මේ වගේ චුට්ටක් ඒක මට පොඩ්ඩක් මේක හැකියාවක් තියෙනවා මොකද මම කලින් ඩබින් කරලා දෙනවා හරි ඒකට ඔයාත් ඒ හැකියාව ගන්න හරිද මේ විදිහට ඔයාට පුළුවන් මේ ස්ක්‍රිප්ට් එක ලියා ගන්න ඊට පස්සේ ළමයි ඔයාට එලිමන්ට්ස් ඕන තරම් කැන්න එකේ තියෙනවා කැන්න එකේ ලොවෙත් මේ බිස්නස් ගැන එලිමන්ට්ස් තියෙනවා ඒවා අදාළ කරගන්න පුළුවන් හරිද මම මේ සම්පූර්ණ Patreon එක දාලා තියෙනවා ඉතින් ওই විදිහට තමයි හදන්නේ හරිද ඒතකොට Patreon එකට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා join වෙන්න මම මේක වැඩි වලට අරන් කියන්නේ ළමයි මේකේ සරලම තියනවා ළමයි කෝසස් 130 කරලා තියෙනවා ඒ වගේම ඩිජිටල් ප්‍රොඩක්ට්ස් බන්ඩල් තියෙනවා මං හිතන්නේ ලක්ෂ 10කට වඩා හරිද ඕන කෙනෙක්ට ඔන්ලයින් ජොයින් වෙලා රුපියල් 300යි හරි ඉතින් ඊමනි වීඩියෝස් ගැන කවුරුත් කතා කරුනේ නැති ඊමනි වීඩියෝස් මං හිතනවා මේක 100 ගණනක් තියෙනවා මම කරපු කියන්නේ මං හිතන්නේ පැය 100කටත් වඩා අධික වීඩියෝ මාලාවල් ටිකක් තියෙන්නේ ඉතින් රුපියල් 300ක් වේදම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නා වාට මාසයක් මම මේ ක්ලබ් එකේ ඉන්න පුළුවන් ඉතින් ඇවිල්ලා ස්ක්‍රෝල් කරලා බලන්න යට ලින්ක් එක දාලා තියන්න හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙන්නේ ළමයි හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්